උඟ කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න හිතුවා මේ අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ පොඩි දෙයක්. ඔයාලා දැකලා තියෙන Facebook එකේ සමහර page වල post එකක් දාදී ගොඩක් ලස්සනට දානවා එක එක විදිහේ style දාලා. දැන් මේකෙදි මේක හදන්නේ කොහොමද කියලා මම ඔයාලට පැහැදිලි කරනවා. මුලින්ම මේ ඔයගොල්ලෝ මේකේ මේ Google එකේ search කරන්න ඕන Facebook font style කියලා. එතකොට ඔයගොල්ලන්ට මෙහෙම sites කීපයක් එනවා. මේ ගොඩක් sites වලින් ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි උනාට මේ මෙන්න මේක facebookfonts.com කියන එක තමයි ගොඩක්ම සාර්ථක වෙන්නේ. ඔයාලට type කරන්න අවශ්‍ය එක මේක type කරන්න උදාහරණයක් විදිහට මම type කරනවා good morning all කියලා. එතකොට මේකේ අර ඔයගොල්ලෝ type කරන එක එක විදිහේ style වලින් මෙතන පෙන්නනවා අපිට. ඔයගොල්ලන්ට පුළුවන් වුණා මෙන්න මේක select කරගන්න. එහෙම නැත්නම් මේ කැමති එකක්. අපි මේක select කරගත්තාට මේ select කරගන්න එක copy කරලා ඔයගොල්ලන්ගේ Facebook page එකට ගිහිල්ලා post එක දාන්න ඕන එක විදිහට දාන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔයගොල්ලෝ මේක publish කරාට පස්සේ මේක මේ විදිහටම publish වෙනවා. මම මේ ඔයගොල්ලන්ට කියලා දීපු විදිහට ඔයගොල්ලන්ගේ Facebook page එකට YouTube එකේ community post එකට ඒ වගේම ඕනම social media platform එක caption එක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ post එකක් දාද්දී ඔයගොල්ලන්ට ලස්සනට ඊටමත් ආකර්ෂණීය විදිහට මේක ඔයගොල්ලන්ගේ audience එකට ගෙනියන්න පුළුවන්. උග කාලයට කලින් මම මේ වීඩියෝ එක දාලා තිබ්බා. හැබැයි ඒකේදී ඒකේ sound issue එකක් තිබ්බ හින්දා ගොඩක් අයට මේකේ ප්‍රශ්නයක් තිබ්බා ඇහෙන්නේ නැහැ කියලා. ඒකින්ද මම ආයෙත් දැම්මා. ඔයගොල්ලෝ මේ channel එකත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න. ඔයගොල්ලන්ට ගොඩක් මම දන්න දේවල් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. අද නම් මේක ඉතාම පොඩි දෙයක් කියලා දුන්නේ. ඔයගොල්ලන්ට ඉස්සරහට online learning methods ඒ වගේම ඔයගොල්ලන්ට තව ටෙක්නොලොජි සම්බන්ධයෙන් වැදගත් දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.